කොහොමද යාළුවනේ? වෙසක් සතිය නිසා ඔන්න අපි තොරන් බලන්න ගියා. ඒ යන ගමන් පාර දෙපැත්ත සරසලා තිබ්බේවත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. හරිම ලස්සනට සරසලා තිබුණා. ඔයාලා දන්නවනේ ඉතින් වෙසක් වලට කොච්චර ලස්සනට සරසනවද කියලා. අපි ගියේ නම් තොරන් බලන්න. මේ තියෙන්නේ අපි බලපු පළවෙනි තොරණ. මේක නගර මැදේ තමයි හදලා තිබ්බේ. මේකට පාදක කරගෙන තිබුණේ ගුත්තිල මූසිල කතා වස්තුව. ඉතින් මේ තොරණ අතරේ ඒ කතාව බොහොම ලස්සනට විග්‍රහ කරා. ඔයාලත් මේ තොරණ පොඩ්ඩක් බලන්නකෝ. තොරණාවට පාරවල් මෙන්න මේ වගේ තමයි ලස්සනට සරසලා තිබ්බේ. ඉතින් ඒ තොරණත් බලාගෙන අපි තවත් තොරණක් බලන්න මෙන්න මේ විදිහට පිටත් වුණා. මේ පාර දිගටම ලස්සන ලයිට් දාලා බොහොම අලංකාරවත් විදිහට ආමිස පූජාව කරනවා අපි දැක්කා. මේක තමයි අපි බලන්න ආපු ඊළඟ තොරණ. මේ තොරණ දහම් සොඬ ජාතක කතාව පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තිබුණේ. හරිම ලස්සන තොරණක් ඒක. ගාමිණී ප්‍රශාන්ත මහත්මයාට ඒලා වඩා කලින් යාත්‍රාවේ ගුරුතු මාතෘ කරනවා ආදරණීය සුබදාත ඉදිරියට ආරක්ෂා ලැබීම ආශිර්වාද කරනවා.
ලෙනන් ජයසිරි යානා නිර්මාණී දීප්ති සහ රොෂන්වි දැන් තමයි පේන්නේ අක්කා. අම්මා නිවනට යනවා කිරි අම්මා නිවනට යනවා උසාර ප්‍රියන්තරයි මෙතිනානම් අද දිනයේදී පැමිණිලා ඔන්න ප්‍රනන්දු මැතිලොට පින්පතනවා ගම කිඩගම් මුල්ලලු මෙහි දුන්න දීපින් අරගෙන සසර ගමන් මගේ වාදක කරදර නොමේවා තියන අඩේ දියුණ දකින්නවා ජය මාවත මතු කැදේවා ජය මාවත මතු කැදේවා තාමි ක්‍රිසන්ත නැති සඳ අට තම පිරිද ඇවිත් අද පින්ලෙනවා මාග විටින් මේ තොරණ බලාලා ලොකු මුදලක් දීලා යනවා ඔයාගේ ආදර සැමියා සත්තයි නිවන් කුලය වෙත පිවිසෙනවා දලදා සමිදුගේ රැකවරණයිලු ඉරිදක් දෙවිවරු රැකවෙනවා සපිය දරසනි ලොකු අම්මා චෙවිල්මුතුට සෙත්ගෙන දෙනවා තම්මිට එන්නේ ආදරයෙන් රෝෂණී තනුජාසිය පිරිදක් එයටයියෙන් වන්නේ නිපින් බලය මැද සසර ගමනේ සිත් පැතුම ඉතින් මතු ඉටු වේවා ආදර බර නිර්මාණි ආත්මවනට දිවිසේවා ආත්මවනට ඉතින් ඒ තොරණත් බලාගෙනම අපි ගියා තවත් තොරණක් බලන්න. ඒ යන අතර මගදී මෙන්න මේ වගේ ලස්සනට තමයි වටපිට තවත් සරසලා තිබ්බේ. වෙසක් කියන්නේ ඉතින් ආමිස පූජාවෙන් පිරුණු කාලයක්. ප්‍රතිපත්ති පූජාවත් කරනවා. ඒ වගේම ගොඩක් අය ආමිස පූජාවත් කරනවා. ඉතින් ඒ ලස්සන බලන්න හැමෝම කැමතියි. ආමිස පූජා කරන්නේ තමන්ගේ තියෙන ලෝභය, තණ්හාව කියන දේවල් හිතින් අත්හැර ගන්න. ඔන්න ඉතින් අපි ඊළඟ තොරණ තියෙන තැනට ළඟා වුණා. අද තියෙන්නේ ඒක. ඒ වගේම තවත් අපිට ආදායම් ලැබෙනවා මදුසාක්‍ය ජයවීර විසින් ඊයේ යාත්‍රික පිටිවිස මේ විදිහට පොඩ්ඩක් ආදායම් කරනවා. ජයවීර නම නාමයි හදසුසුමේ නැහැලෙන්නේ මදුසාක්‍යයි පුතුනෝ ආයතොරට Oh,
සුදු කෙල්ලෙක් ගියා හොරන්න සුදු කෙල්ලව අරගෙන යන සුදු කෙල්ල ගම දියලා යන්න නිදියද ඔබතා අක්කා සුසිලා විසින් අස්ගිරිය වල්බොලේ ඉඳලා නිවන් සුවයගෙන මෙතනදී අද පින්දෙනවා එතනයිද කුසිලා කියන අක්කගේ නම ලියවෙනවා අක්කේ ඔබත් තොරණ බලලා ඒ පින් අද කැපදෙනවා අමා නිවන් සුවයක් අද අනුලා ඔබට ලැබේවා සනුලාරණ සිලිනංගිට නිවනින් අද සැනසේවා සනුලාරණ සිලිනංගි නිවනින් අද සැනසේවා තවත් අපිට ආධාර මුදලක් ලැබෙනවා තොරණට පීජී ප්‍රේමචන්ද්‍ර සහ ඉස්ටැල්ලි ප්ලීස් යන සහ ස්ටෙලා පීටර්ස් වෙම්පිනිස පිරිපිරිය දෙපළ විසින් ආධාර මුදලක් තොරණට ගන්නවා. පීජී අද ප්‍රේමචන්ද නාමය ලියුණා ස්ටෙලි පීටර්ස් යන නාමය ගෙනුණා ඉස්ටෙලා පීටර්ස් කියලත් නමගෙන රැඳුණා අමා නිවන් සුවයක් තොරණෙ දිගෙන දුන්නා අමා නිවන් සුවයක් තොරණෙ දිගෙන දුන්නා අද සිත් බදලා මෙහි අද ආවී මෙහි අද තොරණෙ ගෙනෙන්නේ ඔබ දෙපළට මේ විදිහට පින් අද දෙන්නේ අද පින් අද දෙන්නේ ඒ වගේමයි අපිට ආරක්ෂාව සපයමින් දෙමි ස්ථානයේ මෙම තොරණ ආරම්භ දවසේ ඉඳලා මේ වෙනකම්ම අපිට ශක්තියක් වෙන ගම්පහ පොලිසියේ නිලධාරී මහත්වරුන් ඒ වගේ මහත්මියන් අපි ආදරෙන් මතක් කරනවා ඔවුන් අපිට දෙන ආරක්ෂාව සහයෝගය අස්ගිරිය තරුණ බෞද්ධ සමිතිය විදියට අපි නිරන්තරයෙන්ම අගයනවා ඒ ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ වගේමයි මේ කාර්යාලයන් දෙකක් පිටලා තිබෙනවා එකක් තොරණට වම්පසින් ඒ කාර්යාලයට හෝ තොරණ ඉදිරිපසින් තියෙන කාර්යාලයට පැමිණ ඒ ඔබට ආධාර මුදල් ලබා දීලා සෙත් පැතුම් ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කරන්නට පුළුවන් ඔබගේ නම ගමලිය තවත් අපට ආධාරයක් ලැබෙනවා මල්වත්ත පාරේ ජයසුන්දර මෙන්න මේ විදිහට තොරන් බලලා සිත පහදාගෙන අපි ගෙදර ගියා. ඒ වගේම ඒ අවට වෙසක් සිරි නැරඹුවා. ගෙවල් වලත් ලස්සනට සරසලා පහන් කූඩු එල්ලලා විදුලි බුබුලු වලින් සරසලා වෙසක් සමරනවා අපි දැක්කා. ඉතින් මේ හැම දෙයින්ම අපි ප්‍රාර්ථනා කරන්න ඕන අපේ සිත පැහැදිලා අපිට නිර්වාණය අවබෝධ වෙන්න කියලා. ආමිස පූජාවලට වගේම ප්‍රතිපත්ති පූජාවලටත් මුල් තැන දීලා තමන්ගේ තියෙන වැරදි හදාගෙන බොහොම හොඳින් ජීවත් වෙන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙනම් අපි ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.